හයි අපි කිව්වනේ අපේ ෆේස් වොෂ් එක ගැන දැන් අපි කතා කරනවා කියලා. ඇයි අපේ ෆේස් වොෂ් එක විශේෂ වෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. මේක මමමයි හදන්නේ. මම අනන්තවත් වීඩියෝස් දාලා දෙනවා මේක කොහොමද හැදෙන්නේ කියලා. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? ඇයි මේක අපි පාවිච්චි කරන්න ඕනේ කියලා මේ වීඩියෝ එකෙන් මම කියන්නම්. පළවෙනියටම මේකට අරගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් නිසා තමයි මේක ගොඩක්ම විශේෂ වෙන්නේ. සෝප් ෆේස් වොෂ් එකක් හදන්න ගද්දි normal liquid soap base එකකට වැඩිය අපි මේකට ගොඩක්ම යොදාගන්නේ Castle liquid soap කියන soap වර්ගය. සබන් වර්ගයේ liquid දියරමේ සබන් වර්ගය තමයි යොදාගන්නේ. මොකද අපි ඒකට විශේෂ හේතු ටිකක් තියෙනවා. Castle liquid soap ගත්තාම ගොඩක් වෙලාවට මේක artificial soap එකක් නෙමෙයි. natural plant based ingredients වලින් තමයි මේ soap එක හදලා තියෙන්නේ. මේ soap එක හදද්දී ඒගොල්ලෝ ගොඩක් වෙලාවට minimal additives ඒ කියන්නේ ඔයාට මේක හල් තියාගන්න මේකට වර්ණය ගන්නවන්න ඒ වගේ දේවල් වලට ගොඩාක් වෙලාවට ආටිෆිෂල් දේවල් ගොඩක් වෙලාවට යූස් කරලා නැහැ. ඒ නිසාම මේක dry sensitive skin එකට ඕන විදියට අපිට හදා ගන්න පුළුවන් සහ face wash එක අපි හදද්දී අපිට ඕන විදියට customize කරන්න හරිම ලේසි. skin එකට ගැළපෙන විදියට අපිට මේ face wash එක formulate කරන්න හරිම ලේසි. Castle liquid soap යොදා ගනිද්දී. Castle liquid soap ගොඩක්ම වෙලාවට ඇත්තටම කියනවා නම් හරිම higher pH එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට අපි මේක අපේ face wash එක design කරද්දී formulate කරද්දී අපි මේ face wash එක හදන්න ඒක ඒ pH අගය 5.5ට balance කරලා තමයි මේ face wash එක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක dry sensitive skin එකට ගොඩක්ම හොඳ වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හැම අනවශ්‍ය විදියට මේකෙන් dry out කරේ. ඒ කියන්නේ වේලලා දාන්නේ නැහැ. හැමේ natural oils එකනේ ස්ට්‍රිප් කරන්න නැතුව ඉවත් කරන්න නැතුව හැමේ ස්කින් බැරියර් එක ඩැමේජ් කරන්න නැතුව ඔයාගේ ෆේස් එක හොඳට ඩීප් ක්ලෙන්ස් කරන්න පුළුවන් දෙයක් තමයි මේ Castle liquid soap කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි මේක Castle liquid soap යොදාගෙන හදාගන්නේ. ඔයාලා හිතනවා නම් ගොඩාක් අර පෙන එන face wash වර්ග cleanser වර්ග ගොඩක් හොඳයි කියලා. ඇත්තටම කිව්වොත් ඒවා ඔයාගේ natural ස්කින් බැරියර් එක ගොඩක් වෙලාට ඩැමේජ් කරනවා. ඔයාගේ ස්කින් එක ඕනකට වඩා dry out කරනවා. එන්නේ ඒ නිසා ඒවා ගොඩක් වෙලාවට හොඳ නැහැ. අනිත් දේ තමයි මේක අපිට අවශ්‍ය විදියට අපේ ingredients දාලා ඒ කියන්නේ active ingredients දාලා customize කරගන්න පුළුවන්. මේකට අපි විශේෂයෙන්ම යොදාගෙන තියෙනවා beta carotene powder. beta carotene powder වලින් ලස්සන ඔයාලට natural glow එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි niacinamide යොදාගෙන තියෙනවා. niacinamide වලින් ඔයාගේ skin barrier එක repair කරලා දෙනවා. ඔයාගේ skin barrier එක damage වෙලා තියෙනවා නම් ඒක repair කරගන්න උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ ඔයිල් ප්‍රඩක්ෂන් ඔයිල් නිෂ්පාදනය කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ niacinamide උදව් වෙනවා සහ ඔයාගේ ස්කින් එකට ලස්සන බ්‍රයිට් ලුක් එකක් ගෙනල්ලා දෙනවා. අනිත් දේ තමයි allantoin powder. allantoin powder යොදාගෙන තියන්නේ ඇයි? මොකද ඔයාගේ ස්කින් එකේ තියෙන කසන ගතිය, රතු ගතිය අන්න ඒ තත්ත්ව පාලනය කරලා ස්කින් එක calm down කරන්න allantoin powder අපි මේකට include කරගෙන තියෙනවා. ඊට අමතරව අපි මේකට natural extract වර්ගයක් යොදාගෙන තියෙනවා. ඒ තමයි calendula extract කියලා කියන්නේ. calendula extract කොච්චර හොඳද කියනවනම් calendula extract වලින් තුවාල හොඳ කිරීමේ ගුණය ගොඩක් වෙලාවට තියෙනවා සහ calendula extract ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හඳුන්වනවා natural antibiotic එකක් කියලා. මොකද ඒ තරමට මොකද දානවා calendula extract වලින් හදපු calendula මල් ඒ කියන්නේ මේ calendula මල් වලින් හදපු tea වර්ග පවා අද ලෝකේ තියෙනවා. මේක ඔයාගේ තුවාල තියෙනවා නම් කුරුලෑ වර්ගයේ දේවල් තියෙනවා නම් ස්කින් එක කහන ගතිය තියෙනවා නම් මේවා naturally calm down කරලා ඔයාගේ ස්කින් එක naturally heal කිරීමේ හැකියාව calendula extract වල තියෙනවා. තා නැත්නම් Google කරලා බලන්න. ඉතින් ඔය ටික තමයි අපි මේකට යොදාගෙන තියෙන්නේ. මේකට තියෙන මේ කලර් එක ගත්තාම මේ කලර් එක ආටිෆිෂියල්ද කියලා ගොඩක් අය අහනවා. මේ කලර් එක 100%ක්ම natural කලර් එක beta carotene powder වලින් එන කලර් එක තමයි අපි යොදාගෙන තියෙන්නේ සහ මේකට ගත්තොත් අපි natural extract වලින් sandalwood extract එක පාවිච්චි කරලා තිනවා. ඒ විසාම අර sandalwood සුවඳ මේකෙන් හොඳට එනවා. හරිම calm vibe එකක් ඔයාට දෙනවා. අනිත් එක තමයි ඔයාගේ අනවශ්‍ය විදියට ඔයාගේ මූණ dry out කරන්නේ නැහැ. ඔයාට මේක මුල් ඇත්තමකොත් body wash එකක් විදියට උනත් use කරන්න පුළුවන්. ඒ නිසා බය නැතුව use කරන්න පුළුවන්. අපේ night face cream එකත් එක්ක combine කරලා ඔයාලට use කරන්න පුළුවන්. අපේ night face cream එක ගන්න නම් අනිවාර්යයෙන්ම මේක ගන්න. මොකද මේක ඒ තරම්ම ඔයාගේ price එකට worth. මොකද මේක නිකන් liquid soap එකකට colouring mix කරලා හදපු එකක් නෙමෙයි. මේක මේකට ඇඩ් කරලා තියෙන හැම ඉන්ග්‍රීඩියන්ට් එකකටම අපේ හේතුවක් තියෙනවා සහ එක ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ඔයාගේ ස්කින් එකට ලැබෙන බෙනිෆිට්ස් තියෙනවා. ඒ නිසාම ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන, ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන සුදු වෙන්නම නෙමෙයි ඔයාගේ ස්කින් එක හීල් කරගන්න, ස්කින් එක ක්ලීන් කරගන්න නිසා. මොකද
නයිට් ක්‍රීම් එකක් යූස් කරනවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ හොඳ ක්ලෙන්සර් එකක් යූස් කරන්නම ඕනේ. මගේ එකම වෙන්න ඕනේ බට් ඕක නෝමල් බ්‍රෑන්ඩ් එකක ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකක ක්ලෙන්සර් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වුණාට ඒ ක්ලෙන්සර් එක හරි හොඳ ක්ලෙන්සර් එකක්ද කියලා බලන්න. සහ ඔයාගේ naturally ස්පෙෂලි ගර්ල්ස්ලා මේකප් යූස් කරන ගර්ල්ස්ලා ඉන්නවා අනිවාර්යයෙන් ක්ලෙන්සර් කරන එක ඩබල් ක්ලෙන්සින් මෙතඩ් එක අනිවාර්යයෙන් ගර්ල්ස්ලා සහ ඔයාගේ ඔයා නිතරම එළියේ ඉන්න කෙනෙක් නම් ඔයාට රෑට ඇවිල්ලා මේ ක්‍රීම් එක ගාන්න ඉස්සෙල්ලා ඔයාගේ හැමේ ඔයාගේ ඒ දවස පුරා එකතු වෙච්ච කුණු දූවිලි මේකප් එතකොට අනවශ්‍ය තෙල් ඉවත් කරලා මේ ක්‍රීම් එක ගාන එක හරිම වැදගත්. එතකොට ක්‍රීම් එක හොඳට ඇබ්සෝබ් වෙනවා, පෝසස් හොඳට ක්ලීන් වෙනවා සහ පෝසස් ක්ලොග් වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි අනිත් එක මේක pH අගය බැලන්ස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි පහුදා උදේට wash out මේක හෝදලා අයින් කරද්දි මේ ක්ලෙන්ස් එක ගොඩක් වෙලාවට ඔයාට උදව් වෙනවා. මේ ක්ලෙන්ස් එකකින් වොෂ් කරන හැම වෙලාවකම ඔයාගේ ෆේස් එකට හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි